සංසාරේ කරපුවා පුරුදු කරපුවා. ඒකයි කියන්නේ දැන් ඔය ලැබුණු අවස්ථාවේ පුරුදු කරන්න කවදා හරි මේ වගේ ප්‍රතිඵල දෙනවා. ඔයයන්ට මේව කිව්වට තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ කවදනම් මේ සංසාරේ ඔහම ඉඳගෙන බණ අහන්න හම්බෙයිද? අය හම්බෙයි දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්න නැහැ. පැහැදිලිද? අනිකමටවත් එහෙම වද වෙන්න එපා සැක කරන්න ඇයි? මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හේතුව මිනිස්සු වෙලා උපදින එක අතිශය දුර්ලභයි. බුදුරු එහෙමනේ කියන්නේ.